නින්ද යනු ශරීරය සහ මනස යන දෙකටම විවේක ගැනීමේ ශ්‍රේෂ්ඨතම ආකාරයකි. එහෙත් අද ලෝකයේ බොහෝ අය දාවන සිතුවිලි, ආතතිය සහ නිදි නැති රාත්‍රීන් සමග අරගල කරති. බුදුන් වහන්සේ වසර 2500කට පෙර නොසන්සුන් මනස සංසුන් කර සාමකාමී විවේකයකට ඇතුළු වන්නේ කෙසේද යන්න පිළිබඳව අකාලික ඉගැන්වීම් ලබා දුන් අතර එය ස්වභාවිකවම හොඳ නින්දකට මඟ පාදයි. ඔහුගේ ප්‍රඥාව නින්දට වැටීම ගැන පමණක් නොව, නින්ද විවේකී සහ සුවදායක වන පරිදි අභ්‍යන්තර සමගිය ඇති කිරීම ගැනය. බුදුන් වහන්සේගේ බලවත්ම ඉගැන්වීමක් වන්නේ සිහිකල්පනාව, සතිය. බුදුන් වහන්සේ අපට උපදෙස් දුන්නේ මනස අතීතයට හෝ අනාගතයට නිමක් නැතිව සැරිසැරීමට ඉඩ නොදී වර්තමාන මොහොතට මෘදු ලෙස අපගේ අවධානය යොමු කරන ලෙසයි. රාත්‍රියේදී අපි නිදා සිටින විට මනස බොහෝ විට පැරණි කරදර නැවත නැවතත් කරයි හෝ නව බියක් ඇති කරයි. සිහිකල්පනාවෙන් හුස්ම ගැනීම පුහුණු කිරීමෙන් සෑම හුස්මක් සහ සෑම හුස්මක් ගැනම දැනුවත් වීම අපට නොසන්සුන් සිතුවිලි අතහැර මනස නිශ්චලතාවයට ගෙන ඒමට හැකිය. වලාකුළු අහස හරහා පාවී යන ආකාරයටම සිතුවිලි ඒවා අල්ලා නොගෙන ගමන් කිරීමට ඉඩ දිය හැකිය. බුදුන් වහන්සේ මෙත්ත භාවනා හෙවත් ප්‍රේමණීය කරුණාව භාවනාව ඉගැන්වූහ. නින්දට යාමට පෙර අපට අප කෙරෙහි සහ අන් අය කෙරෙහි මෘදු කරුණාවේ හැඟීම් වර්ධනය කරගත හැකිය. මට ආරක්ෂිත වේවා, මට සාමකාමී වේවා, මට සැහැල්ලුවෙන් නිදා ගැනීමට ඉඩ දෙන්න වැනි වාක්‍ය කණ්ඩ අපි නිහඬව පුනරුච්චාරණය කරමු. ඉන්පසු අපි මෙම ප්‍රාර්ථනා ආදරණීයයන්ට, මිතුරන්ට සහ අපට දුෂ්කරතා ඇති අයට පවා දිගු කරමු. මෙම පිළිවෙත හදවත මෘදු කරයි, අමනාපය මුදා හරින අතර මනස උණුසුමින් පුරවයි. කරුණාවෙන් පිරුණු මනසක් වඩාත් පහසුවෙන් විවේක ගන්නා අතර ස්වභාවිකවම නින්දට පිවිසේ. තවත් වැදගත් ඉගැන්වීමක් වන්නේ ඇමිනීම අත්හැරීම. අපගේ ආතතියෙන් වැඩි කොටසක් පැමිණෙන්නේ ඇලී සිටීමෙනි ගැටලු. ආශාවන් සහ අනන්‍යතාවලට පවා ඇලී සිටීමෙනි. රාත්‍රියේදී අපි මෙම බර ඇඳට ගෙන යන විට නින්ද දුෂ්කර වේ. බුදුන් වහන්සේ ඇලී සිටීම අපගේ උරහිස් මත බරක් රැගෙන යාමට සමාන කළහ. අපි ටික වේලාවකට උවද බර අඩු කර ගැනීමට ඉගෙන ගන්නා විට මනස සැහැල්ලුවෙන් හා සැහැල්ලුවෙන් දැනේ. නිදා ගැනීමට පෙර අපට අපටම මතක් කරගත හැකිය සියල්ල අනිත්‍යයි. මම අද දවසේ කරදර අතහැර සාමයෙන් විවේක ගනිමි. බුදුන් වහන්සේ සමබර ජීවන රටාවක් සඳහාද උපදෙස් දුන්හ. ඕනෑවට වඩා ප්‍රමාද වී ආහාර ගැනීම, අධික උත්තේජනය හෝ නින්දට පෙර ශක්තිමත් හැඟීම් නින්දට බාධා කරයි. ඔහු ආහාර, කතනය සහ ක්‍රියාකාරකම්වල මධ්‍යස්ථභාවය දිරිමත් කළ අතර එය ස්වභාවිකවම සංසුන් ශරීරයක් සහ මනසක් සඳහා සහාය වේ. සරල සන්ධ්‍යා චර්යාවක් නිහඬ පරාවර්තනය, මෘදු හුස්ම ගැනීම සහ කෘතඥතාව මනස විවේකය සඳහා සූදානම් කරයි. අවසාන වශයෙන් බුදුන් වහන්සේම සිංහයාගේ ඉරියව්වෙන් නිදාගෙන
ඔහුගේ දකුණු පැත්තේ වැතිරි සිහියෙන් හා සංසුන්ව සිටි බව කියනු ලැබේ. මෙම ඉරියව්ව තවමත් බෞද්ධ සම්ප්‍රදායේ සාමකාමී සහ සවිඥානික නින්දක් සඳහා නිර්දේශ කෙරේ. මෙම ඉරියව්ව අනුගමනය කිරීමෙන් සහ දැනුවත්භාවය ප්‍රගුණ කිරීමෙන් අපි මනස අඳුරු බව වෙනුවට පැහැදිලි බවකින් විවේක ගැනීමට පුහුණු කරමු. සාරාංශයක් ලෙස බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අපට මතක් කර දෙන්නේ සැබෑ විවේකය පැමිණෙන්නේ ඇතුළතින් බවයි. සිහිය, ප්‍රේමණීය කරුණාව, අතහැර දැමීම සහ සමබරතාවයෙන් ජීවත් වීමෙන් අපි මනස ගැඹුරින් විවේක ගැනීමට සූදානම් කරමු. නින්ද තවදුරටත් අරගලයක් නොව ස්වාභාවික සාමයේ තත්වයකි. හදවත නොසන්සුන්තාවයෙන් නිදහස් වූ විට ශරීරය අනුගමනය කරයි. මේ ආකාරයෙන් රාත්‍රිය විවේක කාලයක් පමණක් නොව අභ්‍යන්තර නිදහස කරා යන මාර්ගයේ අඛණ්ඩ පැවැත්මක්ද බවට පත්වේ.